හයි ගයිස් කොහොමද වලට ඔන්න අද මම වෙලින්නේ කොළඹ පුෆ්යක බලන්න වියම ශේෂ්චකට ඉති මේ පොත් දර්ශනය තියෙන්නේ නොම්බ රුසින මේදම් තොම්බර් හයනකන් තමයි ඒවගේම කියන්න ඕනේ අදරමග චැනල්ල එක පටන් කරන්න අවුරුත්තක් වෙනවා ඉතින් පලවෙනි වීඩියකුණෙත් දසිසි අතර පුෆ්යක වීඩියක තමයි ඉදි ඔගොල්ල ගොඩක් ස්තුති මගේ චැනල්ල එකත් එක හිටියට ඊට පස් අපේ ටිකට කවන්ටර් පත්තර තාම ටිකට ැකන රුපියල් විස්සයි ඔගොල පිප්ම අපි දස් කරන්න ඔගොල පුළුවන් නොමලේ ප්‍රීතිකත් තුනක් දාගන්න අපි එම ටිකට අදාගත්තේ රස අපිට නොමලිදර මැප් එකයි කාඩිකු හම්බුණ අපි උදරමුත් කාලදි ප්‍රතය නිසා මුලින් ගමන පටන්ගන්න කලින් මයි මගේ යාලුවගේ බටරමුණහට දාගන්න කියලා පියාව ක්‍රසන්ට එකට ඉතින් අපි මෙතලින් හොට්ටෝක්කකුයි බගකුයි ගත්තා ඒවගේ පෙප්සියක් ගත්තා බොන්න මෙ දෙක අරන් අපි මැප් එක විදියට ඒ හොල්ලකෙන්ම පටන් අරන් අපි ගමන පිරත් වුණා පාරත් ගොඩක් ස්ටෝල්ල සිරිවිස්සක් වගේ වටමක් තමයි දිලා තිබ්බ පොත්වලට පොත්වත්වාගේම පෑන් පන්සලනි පසල් උප ගන්නද අඩුම් මිලට මෙතල් ටැවිලෝකොල්ට ලෙදී ගන්න පුළුවන් අපි පොත්පදශය බලන්නාව ඉරිද දවස නිස ඇතර ලොකු සනකක් කැල් හිටිය පොත්පදශය බලන්න ඉතින් අපි අන්තිමට පොට්ටිකක් කැරගෙන අපි අයත් මනාරි බටරදා ගන්න කියලාව ඉතින් සොසසියක් ගත කන්න ඊට පස්ස අපි එහෙම අනිත් හෝල්වලට ගියා තවශ්‍ය පොට්ටි අපිට එකතු කරන්න කියලා හතර පාකට පස් අපි අපිට පශ පොට්ටික තරගෙන අපි ගියම සයිච්චකින් අන්න පිටත් වුණ ඊට පස්ස අපි ගියේ අපේ දවල් කෑමට ස්කව් කොළඹ කියන විල්ලිම් එක තියෙන හෙඩ්කෝටස් බයි W15 කියන රෙස්ටුවන්ට් කරයි මේ පලේස එක ඇතරම මාර් ලස්සන වියකත් තියෙන පලේස් එක ඉතින් ඔගොල් අනිවාරෙන් යන්න ඔකල පේන ඇති නෙලුම් කුල්ලත් ලස්සන්ට පේන මේ පලේස් එකට ඒ වගේම හරිම ලාම් පරිසරක තමයි මේ රෙස්ටුවන්ට විරලා තියෙන්නේ වාලට දැන් ඇහුන වගේ ලස්සන්ට මියසික්කය කහගෙන පිතර නිදහසේ කෑම බීම කාලා කතාවලා ඉන්න පුළන් පලේස් එක ඉතින් අද අපි දවල්ට කන්න ගත්තේ කොත්තු ගරයිසකුගේ ඇතන මෙතර කොත්තු නම්මාර රහයි රස වැඩිකමටම අපි කොත්තු දෙකම්ම ඕඩ කරා අවසාන ඇපි කාලබී ලිවරලා මෙතල යන්න පිටක් වුණා ඇතන මේ පලේස නම් මාර ලස්සන පලේස එක එතල් එන්න ඕනේ හැන්දෑවක ඔගොල්ලොත් අනිවාරෙන්ම මේ පලේස කරන්න මහයිල රිකමන් කරන්න පලේස් එක ඔන්න ඔහොම තම අද අපේ දවස ගෙවුණේ එහෙනම් ගයිස් අපි අයිත් අලුත් වීඩියෝකින් සෙට්ටමු